හිරුකුමරු ආදරේ ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. දුලන ඉස්සරහට දකින දෙයක් නිසා දුලනගේ ජීවිතයට ඇතිවෙන අවදානම ගැන තමයි අපි අද කතා කරන්නේ. දුලන ගොඩාක් දුක් වෙනවා. ඒ විතරක් නෙමෙයි දුලනගේ ජීවිතේට දුලන කවදාවත් බලාපොරොත්තු නොවුණු විදියට අවංකවම කියනවා නම් ඒ ආදරේ තමන්ට අහිමි වෙනවා කියලා දැනුණාම ඒක දරා ගන්න පුළුවන් කමක් තියාගෙන ඉන්නේ නැහැ කියන ඒ කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහාම ඔයව දැනුවත් කරන්නට සූදානම් වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට උවමනාවක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යෙන්ම ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන්ම අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන ඒ කතාව ගැන තමයි අද අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒ ගැන තමයි මේ මොහොතේදී තවදුරටත් අපිට කතා කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔයා දන්නවද? දුලන හිතුවේවත් නැති දෙයකට දුලනට මූණ පාන සිද්ධ වෙනවා. දුලන හිතුවේ එකම කාරණාවක් විතරයි. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේට හංසනාව ලං කරගන්න පුළුවන් වෙයි කියලා. තමන්ගේ හොඳම යාළුවා හංසනාට ආදරය කරනවා කියලා දැනගත් දවසට කොහෙත්ම සතුටු වෙන්න පුළුවන් කමක් නැහැ කියන කතාව ගැන විතරයි අපිට මේ වෙලාවේ කතා කරන්න තියෙන්නේ. ඒක ගොඩාක්ම දුක් වෙන්න හේතුවක් බවට පත් වෙනවා. ඉස්සරහට කවදාවක්වත් ආදරෙන් බලන්න අවස්ථාවක් දීලා තියෙන කාරණාවක් විදියට අපි කාටවත් මේ මොහොතේදී දැක ගන්න පුළුවන්කම ලැබෙන එකක් නැහැ කියන ඒ විශ්වාසය ගැන අපි මේ වෙලාවේ කතා කරන්න ඉඩක් තියාගෙන ඉන්නවා කියන ඒ කතාව තමයි අපි අද මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක හරිම වටින අවස්ථාවක් විදිහට තමයි අද අපි මේ වෙලාවේ මතක් කරන්න සූදානම් වෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඔයා දන්නවද? දුලන මේ හංසනා සහ දිනෙත්මින් කෑම කන දර්ශනයක් දැකලා මේ දෙන්න මහරෑටත් හම්බ වෙනව නේද කියන කාරණාව තේරුම් අරගෙන ඇත්තම කියනවා නම් ගොඩාක් දුක් වෙනවා කියන කතාව තමයි අද අපිට විශේෂයෙන් මතක් කරන්න තියෙන්නේ. ඒ වගේම තමයි දිනෙත්මින් එක්කත් තරහක් යන්නට ඒක හේතුවක් වේවි කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ ඔයාව දැනුවත් කරන්නට සූදානම් වෙලා ඉන්නේ කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවේ කතා කරන්නට ලෑස්ති වෙන්නේ.